ඉතින් හැම දිනාටම good morning. ඉතින් මේ මම සරුවට හැදිච්ච කිසෙල් වගා බලන්නකො. ඉඩම් කැලේ වෙලා යනට හොඳයි මේ වගේ සරු විදියට කිසෙල් වගාවක් කරන එක. ඉතින් වැඩ කරගෙන යන ගම මේ අලුතින් ඉන්දුවපු මොටයියෝ මොනවා කිව්වත් ඉතින් වෙන්නේ මේ ජරා තනකොළ ජාතිය. මේ වඳ කරන්න බෑ. බෙහෙත් ගහුවත් තුන් පාරක්වත් ගහන්න ඕන තෙල් බෙහෙත් වඳ වෙන්නේ. ඉතින් අද මම හදන්නේ මඤ්ඤොක්ක ටිකක් හදන්න. සාර්ථකව කරනවා නම් ඉතින් වල කපලා තමයි කාබනික පොහොර දාලා මඤ්ඤොක්ක හදන්න ඕනේ. ඉතින් මම ලීසින්ද එන්න මේ විදිහට ආස්ති දාලා මේ විදිහට මඤ්ඤොක්ක හදන්න හිතුවා. ඔයාලා නිකන් ඉංගි කරලා බලන්න එනවා එමට උඹුසන්න.